අහන්න බලන්න ඔබේ දරුවෙක්ගෙන් ප්‍රශ්නයක්. පුතේ, ඔයා වැඩි හරියක් දැකලා තියෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි ආදරෙන් කතා කරනවද නැත්නම් රණ්ඩු වෙනවද? අහලා බලන්න. මොකද උත්තරේ වෙන්නේ? අපේ දරුවෝ ගොඩාක් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක. ඔහේ ආදර්ශදනේ මරු ආදර්ශ අපි දීලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න දෙමව්පියෝ හරි වටින විදිහට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. හරිද? අවවාදයට වඩා ආදර්ශයෙන් අපි දරුවන්ට ඒක පෙන්වන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා අද මොකෝ කරන්නේ? ගෙවල් ඇතුලේ ආදරෙන් එහෙම කතා කරනවද? උපරිම ආදරෙන් කතා කරොත් වචන 2යි අකුරු 3යි. ආයි වැඩි මහන්සි වෙන්නෙත් නෑ ඒවටනේ. මොකද කියන්නේ? අම්මා මෙහෙන් ඒයි ගානවා තාත්තා රෙන් ඕයි ගානවානේ. හිතන්න අද ගෙයක් ඇතුලේ උපරිම ආදරේ කරත් ආදරෙන් කතා කරන්නේ මෙහෙන් ඒයි ගාද්දි අරහෙන් ඕයි ගාලා නම් දරුව පුරුදු වෙයිද ආදරේ කරන්න? කවදාවත් නැහනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේව තේරෙනවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ. කියනවද නැද්ද? කියනවා. කියලා විලි ලැජ්ජයි ගයක් ඇතුලේ ආදරේ කරන්නනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ. කියනවද නැද්ද? කියනවා. ආදරේ කරන්න අද ගයක් ඇතුලේ හරි ලැජ්ජයි. ආදරේ ගෞරවය ඒ තරම් අද ගයක් ඇතුලෙන් ඈත් වෙලා. නිකමට හිතන්න මේ වැඩිහිටි අම්මලගේ තාත්තලගේ කාලේ. ඔක අද තරම් තිබුණාද? මෙච්චර නෑනේ. දැන් මේ පැති වෙලත් ඇති ඔය ඉස්සර නම් තිබුණේ මෙහෙම මැනිකේ නැන්ද සුදු නැන්ද කියලා එහෙම නම් තියනවානේ. ඔය මැනිකේ කියන නම කොහෙන්ද ආවේ? සුදු කියන නම උප්පැන්නෙන්ද ආවේ? නෑ. එදා ගේ ඇතුලේ බය නැතුව ලැජ්ජ නැතුව ඒ තාත්තා හරි ආදරෙන්නේ ඒ බිරිඳට මැනිකේ කියලා කතා කරා. ඒ බිරිඳට සුදු කියලා කතා කරා. දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුණාද? ඒකට දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුන්නේ නෑනේ. ඒකට අල්ලපු ගෙදර ඉස්සරහා ලැජ්ජ වුණේ නෑ. ඒ නිසා අද වෙනකොට අපිටත් ඒක නුහුරුයිද? අපිට නුහුරු නෑනේ. අර ඒ වගේ පට බැඳිච්ච නම් තියන අයටනේ අපිත් බය නැතුව මැනිකේ නැන්ද කියලා කතා කරනවා. හැබැයි වර්තමානයේ අපේ පෞල් ජීවිත ඇතුලේ බහුතරයක් ගෙවල් වල ඒ වගේ ආදරණීය වචන හුරු නෑනේ. ඒක හරි ඈත් වෙලා තියෙන්නේ. මම කියනකොට වැඩක් කරන්නකෝ. අද ගෙදර ගිහිල්ලා අම්මලානේ ඉන්නේ ගොඩක් නේ. අම්මලා ටික අද ගෙදර ගිහිල්ලා මහත්තයට කියන්න මැනිකේ කියලා. හරිද? මම කියනවට ගිහින් කරලා බලන්නද? ගෙදර ගිහිල්ලා මහත්තයට කියන සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පොදුමයි. හරිද? එක්ක කලන්තේ දාලා හරි වැටෙනවා. ඇයි මේ කවදාවත් නැතුව අද මැනිකේ කියලා කියනවානේ. සිහි තිබ්බොත් පර්ස් එක හරි හංගයි. ඇයි සිහිය බාගෙට හරි තිබ්බොත් මිනිහේ පර්ස් එක හරි හංගනවා. ඇයි අද නම් එන්නේ හොඳ පොටකට නෙවෙයිනේ. මෙච්චර කල් මේ ජීවිතේට ආදරෙන් කතා කරපු නැති මිනිස්සයා, ඒයි ගාගෙන කෑ ගහපු මිනිස්සයා එකපාරට මැනිකේ ගහන්න එනවා නේ. එකපාරටම සුදු ගහන්න එනවා. මේ බටර් පාර නම් හොඳකට නෙවෙයි. තට්ටු වෙන්න තමයි හදන්නේ. පර්ස් එක හරි හංගයිනේ. හේතුව ආදරේ ඒ තරම් නුහුරුයි. ආදරේ ඒ තරම් ගෙවල් වල ඈත් වෙලා. ඔබ අද ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා හරි ආදරණීය විදිහට මැනිකේ සුදු කියලා වගේ අර ආදරණීය වචන වලින් කතා කරොත් මේ දරුවෝ ටික අමුතුවට මූණු බලයිද නැද්ද? බලයිනේ. අම්මලට මොනව වෙලක්ද දන්නේ එකපාරට. මේ තාත්තලට පෞල් ජීවිතේ ගත කරපු අර කාලසටහන අමතක වෙලාද දන්නේ නැහනේ. අද අලුතෙන් පටන් අරගෙන තියෙනවා. වෙන්න බෑ. මේ සමහරට දරුවන්ට හිතෙයිද දන්නේ නැහැ මේක මට මැවිලා පේනවත් දන්නේ නැහැ. මෙච්චර ආදරය කරනවා. ඒ තරම් මේ දරුවන්ට ඒ තරම් පෞල් ඇතුලේ ඒ ආදරය අද නුහුරු වෙලා තියෙනවා. හැබැයි මෙහෙම හිතන්න පොඩි හරි ප්‍රශ්නයක් එහා මෙහා යනවා. දැන් පටන් ගන්න අම්මයි තාත්තයි දෙපැත්ත ඉඳගෙන කුණු හarpෙන් කෑ ගහන්න. කවදාවත් අර ප්‍රශ්නේ දෙන්න ගේනවද? අර ආදරය කරද්දි කිව්වනේ දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් ඔව තේරෙනවා. ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කිව්වද නැද්ද? කිව්වා. කුණු හarpෙන් කෑ ගහද්දි ඔක කිව්වද? කුණු හarpෙන් කෑ ගහද්දි කිව්වද දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් ඔව තේරෙනවා. ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කියලා තියෙන කවදා හරි එහෙම. මෙතන ඉන්නවද එක්ක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි දරුවෝ ඉස්සරහා දෙමව්පිය අතර කුණු හarpෙන් බැනගත්තේ නැති කවුරු හරි ඉන්නවද? නෑ නේ. කවදාවත් අපි කුණු හarpෙන් කෑ ගහද්දි කිව්වේ නෑනේ දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ටත් මේවා ඇහි තේරෙයි. ඒ නිසා අපි මෙහෙම කතා කරන්න හොඳ නෑ. කවදාවත් කිව්වද? නෑ. අපි ආදරෙන් කතා කරද්දි කිව්වනේ මෙහෙම. අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ. කිව්වද නැද්ද? කිව්වා. කුණු හarpෙන් කෑ ගහද්දි මොකෝ කිව්වේ? ඕකුණුත් ඔව දැනගන්න ඕනේ. කිව්වද නැද්ද? කියලා කුණු හarpෙන් කෑ ගහනවද නැද්ද? කෑ ගහනවනේ. ගම් 7කට ඇහෙන්න කුණු හarpෙන් කෑ ගහන්න පුළුවන්. ආයි ඒවට විලි ලැජ්ජ නැහැ. ඒවට කියන්නේ අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. අහල පහල මිනිස්සු ඉන්නවා. එවුන්ටත් මේ වැහෙනවා. මොනව හිතයිද දන්නේ. කවදාවත් කියන්නේ. කියන්නේ මොකද්ද?
ඕකුණුත් දැනගන්න ඕනේ මේවා. නේ අයි මොකටද අපි උන්ට හංගන්නේ ඕවා. නේ අසල්වාසීන් තමයි දැනගන්න ඕනේ. කියලා බය නැතුව කුණු අරපෙන් කෑ ගහනවා. මේකේ දෙපැත්ත වෙනස් වෙන්න ඕනේද නැද්ද? වෙනස් වෙන්න ඕනේනේ. ආදරය කරද්දි තමයි කියන්න ඕනේ එයාලත් මේව දැනගන්න ඕනේ. අපි ආදරෙන් ඉන්නවා කියලා අල්ලපු ගෙදරත් දැනගන්න ඕනේ. අපි ආදරෙන් ඉන්නවා කියලා අපේ දරුවෝ දැනගන්න ඕනේ. අපි ආදරෙන් කතා කරනවා කියන එක මේ ගෙදර ඇතුලේ එක නුහුරු වෙන්න බෑ. ඒක අමුතු දෙයක් වෙන්න බෑ. ඒකට ලැජ්ජ වෙන්න බෑ. ඒකට බය වෙන්න බෑ. බය නැතුව අද ඉඳන් ගෙවල් ඇතුලේ ආදරෙන් කතා කරන්නනේ. බය නැතුව ගෙවල් ඇතුලේ ආදරේ බෙදා ගන්න. හරිද? මේ හැමෝම කැමතිද නැද්ද ආදරේ ලබන්න? දරුවෝ දෙමව්පියෝ ભેදයක් නැහැනේ. අපි හැමෝම කැමති ආදරයක් ලබන්න. ඒ නිසා ගෙවල් ඇතුලේ ආදරය කරන්න බය වෙන්න එපා. කුණුවarpen කෑ ගහද්දි ප්‍රශ්නයක් වෙලා රණ්ඩු වෙන්න හදද්දි එතෙන්ට ගේන්න අර ප්‍රශ්න ටිකනේ. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එයාලට මේ වැහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. අම්මා තාත්තා මරා ගනිද්දි එයාලා කොහොමද මේක ආදර්ශයක් වෙන්නේ? අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එයාලට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. එතෙන්දී එහෙම හිතන්න ඕනේනේ. මතක තියාගන්න ගයක් ඇතුලේ අපි බය නැතුව ආදරය කරන්න ඕනේද නැද්ද? ආදරය කරන්න ඕනේ.